සිත රැක ගැනීම. සිත රැක ගන්නට භාග්‍යවතුන් වහන්සේ අපිට යෝජනා කරනවා සිත රැකගත්තු අයට මහා රාජ්‍යයන් අත්පත් කරගන්නට පුළුවන් වෙච්ච බවත් තේලපත්ත වැනි ජාතකවලදී අපිට අවධාරණය කරනවා. අර කුමාරවරු 100 දෙනෙක් ඉපදිච්ච රජ පවුලක 100 වෙනියා වෙලා බෝධිසත්වයෝ උපදිනවා. එතකොට ඒ ඉපදිච්ච අවස්ථාවේ වජිර ඒ බරණසමයි ඉසිපතනේ බොහෝ පස්සේ බුදුහාමුදුරුවරු වැඩ ඉන්නවා. ඉතින් මේ කුමාරවරු ඔක්කොම ඒ රජමැදුරට පස්සේ බුදුවරු වඩම්මලා දම්පැම් දෙන වෙලාවේදී වැඩි කැමැත්තෙන් මේ බෝසත් කුමාරයා පස්සේ බුදුවරුන්ට උපස්ථාන කරනවා. හැබැයි උපස්ථාන කළා අහනවා කවදා හරි මට මේ රාජ්‍යයේ රජුරෝ වෙන්න පුළුවන්. පස්සේ බුදු වහන්සේලා සඳහන් කරනවා බෑ. ඔබට බෑ. හැබැයි ඔබ අසුවල් රටට ගියොත් ගන්ධාරයට ගියොත් මගේ මතක විදියට ඔබ අසුවල් රටට ගියොත් ඔබට දවස් 40ක් ඇතුළත රජ වෙන්න පුළුවන්. ඉතින් අවසර එහෙම අරගෙන අම්මා තාත්තගෙන් යන්න හදනකොට තව 5 දෙනෙක් එක්ක අහුවෙනවා අපිත් එනවා ඔබතුමා එක්ක. එන්න මෙපා කියනවා. නමුත් නෑ එනවා. හැබැයි පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ යන අතරමඟ ජනශූන්‍ය තැන් තියෙනවා. ඒ තැන්වලදී ඔබට හමුවේ විවිධය. ඒ අමනුෂ්‍ය කොට්ටාස වලින් ගැලවිලා යන්න ඕන. ගැලවිලා යන්න තියෙන එකම ක්‍රමය තමයි හිත හදාගෙන ඉන්න. හිත හොඳට එක අරමුණකම තබාගෙන ගමන් කිරීම. එතුමා යනවා අර 5 දෙනාත් යනවා. 5 දෙනා පළවෙනි රැය 2 ගත වෙනකොටම 5 දෙනා අමනුෂ්‍ය කාන්තාවෝ විවිධ දිව්‍යාංගනාවන්ගේ වෙස් අරගෙන ඉදිරියට ආවට පස්සේදී අමනුෂ්‍ය කාන්තාවන්ගේ ඒ කාමයට කාමභෝගී හැසිරීම් වලට වසඟ වෙලා ගොදුරු බවට පත් වෙනවා. අන්තිමටම අර කුමාරයා විතරක් අදාළ නගරයට යනවා. නගරයට ගියාට පස්සේ වජිර මේ කතාව අපිට හරි වැදගත්. මේ සිත රැකගත්තන් කොහමද අපිට අපේ ජයග්‍රහණය උදා වෙන්නේ කියන එකට එහිදී අවධාරණය කරනවා. ගිහිල්ලා අන්තිමට අම්බලමක නවතිනවා. හැබැයි අර එක අමනුෂ්‍ය කාන්තාවක් වෙස් වලාගෙන අර පිරිමියාගේ බිරිඳ වගේම එනවා පස්සෙන්. හැබැයි බෝසත් කුමාරයා එයාට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. කතාවේ තියෙන විදියට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් පිරිත් නූල් හම්බ වෙනවා. ඒ පිරිත් නූල් වට කරගෙන අම්බලමට වෙලා ඉන්නවා. අඬනවා මගේ සැමියා මං එළියට දාලා තියෙන්නේ කියලා. ගිහිල්ලා රාජපුරුෂයා අහනවා ඇත්තද? අර ඉන්නේ ඔබගේ බිරිඳද? ඔහු කියනවා නෑ ඔය මල පෙරේතියක්. ඔය යක්ෂණියක්. එයා මගේ බිරිඳ නෙවෙයි. ඊට පස්සේ ගිහිල්ලා කියනවා ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියනවා ඔබ ඇයගේ බිරිඳ නෙවෙයි. ඇය කියනවා ඔය පිරිමින්ගේ හැටි. පිරිමි කොහොමත් කාලයක් යනකොට යක්ෂණියෝ කියලා බිරිඳට කියනවා තමයි. පෙරේතියෝ කියලා කියනවා තමයි. එහෙම කියනවා තමයි. ඒ වුණාට ඔය තරහ වුණාම කියන කතාව ඔය මගේ සැමියාමයි. ඊට පස්සේ රජුරෝ ගාවටම කතාව යනවා. රජුරෝ අහනවා ඔබගේද? ඔහු කියනවා නෑ මගේ නෙවෙයි. මෙයා මල යක්ෂණියක්. මෙයා අමනුෂ්‍ය චරිතයක්. මේ වෙස්වලාගෙන මාත් එක්ක ආපු මගේ සොහොයුරන් 5 දෙනෙක්ම කා දැම්මා. මෙයා මගේ පස්සෙම ඇවිල්ලා ඉන්නවා. රජුරෝ පිළිගන්නේ නැහැ. රජුරෝ කියනවා එහෙනම් කාටවත් අයිති නැතිව ඔක්කොම අයිති රජුරුන්ට තමයි කියලා මාලිගේ තියා ගන්නවා. කාන්තාව බොහොම සුන්දර ප්‍රේමනාප රූපයකින් හිටියා. රජුරෝ කියනවා එහෙනම් කාටවත් අයිති නැහැ නේ. එහෙනම් මටම අයිති වෙච්චාවේ කියලා තියා ගන්නවා. කොහොම නමුත් කාන්තාව ඊටාම දක්ෂ වෙනවා රජුරෝ වසන් කරගන්න. කියනවා මම තනි ගෑණි රජතුමනි මට මේ රාජ්‍ය අභිෂේක කරලා දෙන්න. එතකොට මට ආරක්ෂාවක් තියෙනවා. රජුරෝ කියනවා ඒක නම් කරන්න බෑ. එහෙනම් මට මේ මාලිගාව ඇතුලේ බලය දෙන්න. රජුරෝ කොච්චර වසඟ වුණාද කියනවනම් මාලිගාව ඇතුලේ බලය දෙනවා. එක රැයක් ඇතුළත ඇයගේ පිරිස අරගෙන ඇවිල්ලා ඇය කතාවට අනුව මුළු මාලිගාවේ ඉන්න රජුරෝයි ඔක්කොම කාලා මරලා විනාශ කරලා දානවා. උදේ ගියාට පස්සේදී කුමාරවරු ඇමතිවරු මාලිගාවට ගියාට පස්සේ පේනවා ඔක්කොම දොරවල් වහලා දොරවල් කඩලා බලනකොට පේනවා ඔක්කොම ඇටසැකිලි ගොඩක් විතරයි. ඔක්කොම මරාගෙන කාලා විනාශ වෙලා අන්තිමට ගිහිල්ලා අර කතාව අහනවා. කාගෙන්ද අහන්නේ? ඔබ කිව්වා නේද? බෝසත් කුමාරයාගෙන් අහනවා ඔබ කිව්වා නේද මෙහෙම කෙනෙක් ගැන? එයා මෙහෙම දෙයක් කරලා. ඊට පස්සේදී කුමාරයාට එයා ඇත්තටම රාජකුමාරයෙක් කියලා අවබෝධ කරගත්තට පස්සේ එයාට රජකම හම්බ වෙනවා. හැබැයි රජකම හම්බෙන්නේ ඇයි? එයා අර
රූපයට, ඇයගේ ශබ්දයට, ඇයගේ රසයට, ඇයගේ ස්පර්ශයට, ඇය කෙරෙන් එන ගන්ධයට වසඟ නොවුණු නිසා. දින 40ක් ඇතුළත ඇත්තටම රාජ්‍යත්වයට පත් වෙනවා කියපු කතාව සත්‍යක් වෙනවා. රාජ්‍යත්වයට පත් වෙනවා. තෙලපත්ත ජාතකයේ දේශනා කරන්න කලින් ඊට අදාළ වෙන මේ කල්යාණි සූත්‍රයේ ජනපද කල්යාණියක් සුන්දර ලලනාවක් පංච කල්යාණයෙන්ම හෙබි කාන්තාවක් නර්තනයක යෙදෙන වෙලාවක මහා ජන ගංගාවක් රැස් වෙලා ඉන්න වෙලාවක බලගතු වැරද්දක් කරපු පුද්ගලයෙකුට පවරනවා කට ගාවටම පිරිච්ච තෙල් පාත්‍රයක් බින්දුවක්වත් හොලවන්න නැතුව බින්දුවක්වත් බිමට දාන්න නැතුව අරන් යන්න ඕනේ අරන් ගියේ නැත්තම් බෙල්ල කපලා දානවා කියලා ගහලෙක් යනවා කඩුවක් අරන් අන්න ඉස්සරහා ඊටාම සුන්දර කාන්තාවක් නර්තනයේ යෙදෙද්දි පිටිපස්සෙන් ගහලා එක් බෙල්ල කපන්න බින්දුවක්වත් වැට්ටුවොත් එහෙම මරලා දානවා කියලා තර්ජනය කරමින් එද්දී කවුරු හරි කෙනෙක් තෙල් පාත්‍රයේ හිසේ තියාගෙන බින්දුවක්වත් හලන්න නැතුව ගියොත් එයාට නිදහස හම්බ වෙනවා. ඒ වගේ තමයි කාමරාගයත් පටිගයත්. කාමරාගයත් පටිගයත් අපේ හිත වසඟ කරද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හිත රැකගත්තොත් සතියෙන් හිටියොත් සිහියෙන් හිටියොත් එයා උපරිම ජයග්‍රහණය මේ ලෝකෙදි ලබනවා කියලා. එතකොට ඇත්තටම අපට ඇහැ රැක ගන්න ඕන නම් කන රැක ගන්න ඕන නම් දිව රැක ගන්න ඕන නම් නහය රැක ගන්න ඕන නම් කය රැක ගන්න ඕන නම් හිත රැක ගන්නට මනසට පූර්ණ අවධානය යොමු කරමින් සතිය දියුණු කිරීම තමයි වජිර බුදුදහමේ යෝජනාව වන්නේ සම්මා සතිය ගැන අවධාරණය කරද්දී.